තෙරුවන් සරණයි සියලු දෙනාටම. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා වර්තමාන පාසල් තත්ත්වය පිළිබඳව වචන කීපයක් ඉදිරිපත් කරන්නට කල්පනා කරා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මීට මාස කීපයකට එහා මම අවස්ථා කීපයකදීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. අවශ්‍යතාවය කියලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ රටට අවශ්‍යයි. හැබැයි වාර පරීක්ෂණ නැති කරලා, අවසාන වාර පරීක්ෂණ නැති කරලා, ඇගයීම් මත පමණක් සිසුන් යැපෙන, ගුරුවරුන්ගෙන් ඇගයීම් මත පමණක් සිසුන් යැපෙන අධ්‍යාපන ක්‍රමයක් මේ රටේ ඇති කිරුවොත් නම් ඒක මහා අවාසනාවක්. ඒ බඳු අධ්‍යාපන ක්‍රමයක් අපේ රටට ගැලපෙන්නේ. තවම ගැලපෙන්නේ. මොකද අපේ රටේ බහුතරයක් ඉන්නේ අවස්ථාවාදී, පක්ෂග්‍රාහී, ඒකපාක්ෂිකව කටයුතු කරන ජනතාවක් තමයි වැඩිපුරම අපේ රටේ ඉන්නේ. ඉහළ බුද්ධියක් තියෙන, දියුණු ලෝකවල ඉන්න සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී, සැබෑ සමාජවාදී පිරිසක් සියලුම ජනතාව දිහා එකම කෝණයකින් බලන, හැම දෙනාම දිහා එකම ආකාරයට බලන ජනතාවක්. එහෙම නැත්නම් පාලන තන්ත්‍රයක් හෝ නිලධාරි තන්ත්‍රයක් මේ රටේ නැහැ. අන්න ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොඳයි. හැබැයි දරුවන් වර්ෂයක් ඉගෙනගෙන අවසානයේදී ඔවුන් ලබාගත් දැනුම උරගා බැලීම, ලිඛිතව කරලා ලකුණු දීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුමයි. මොකද අගණ්ඩ ඇගයීම් කියලා අපේ රටේ. මොකක්ද වුනේ? එක කාලයක් මාසික පරීක්ෂණ කියලා, සති පරීක්ෂණ කියලා කාලයක් ළමයිට ලකුණු දීලා පන්ති ඉස්සරහ ලකුණු ලබාගත් ක්‍රමවේදය අනුව එක එක ලකුණු තරාවලට වෙන් කරලා ඩොට් තැබීමේ ක්‍රමයක් ආවා. දැන් කොයි ඒවා? ඒ වගේම ලැබපු ප්‍රතිඵල මොනවද? දැන් මේ ඇගයීම් මත ලකුණු දෙනවා කියන්නේත් ඒකම තමයි. ඊට වඩා දෙයක් නැහැ, විශේෂත්වයක්. අවසානයේ ළමයි මොකද කරන්නේ? ළමයි අපේ සර්ලා, අපේ ටීචර්ලා අපිට ලකුණු ලබා දෙන්නේ කියලා ඔවුන් එක්ක අනවශ්‍ය විදිහේ ඇඟෑලුම්කම්, හිතවත්කම් ඇති කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ළමයි ඔවුන්ගේ අතන මෙතන අතගාලා තමයි ඔවුන්ට සමීප වෙලා වැඩි ලකුණු ලබා ගැනීමේ ක්‍රමවේදයකට පෙරඹෙනවාමයි. ඒක මේ රටේ වෙනවා, කවර රටක නොවුණත්. ඒ නිසා විශේෂයෙන්ම දෙමව්පියන්ගේ අවධානය පිණිසයි. බුද්ධිමත් දෙමව්පියනි, ඔබට මේක තේරෙන්නේ නැහැ. ඔබ එළියේ ඉන්නේ. අපි මේ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් මේ ක්ෂේත්‍රයේ කටයුතු කරපු අය, මේ ක්ෂේත්‍රය පරිපාලනය කරපු අය, පාසල් පාලනය කරපු අය වශයෙන් අපි දන්නවා මේ ක්ෂේත්‍රය ඇතුලේ සිදුවෙන දේ. දැන් මේ වර්තමානයේ වෙලා තියෙන එක තමයි. දැන් හොඳ උදාහරණයක්, අද කොළඹ නගරයේ තියෙන ඉතා ප්‍රසිද්ධ, ලංකාවේ හොඳයි කියලා කියන පාසලක සිදුවෙච්ච සිදුවීම දන්නවනේ. ගුරුවරු 4 දෙනෙක් සහ ප්‍රධාන ශිෂ්‍ය නායකයා අතර. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? දැන් ඔය එතන තියෙන ඒකපාක්ෂික බව. දැන ඇඳුනුම්කම් ඇති කරගත්තොත් අපිට මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. අපිට වැඩියෙන් ලකුණු ලැබේ. අපිට පළවෙනි ස්ථාන, දෙවෙනි ස්ථාන ලැබේ කියන ආකල්ප කුඩා කාලේ ඉඳලම දරුවන්ට ලැබෙනවා. ඒ නිසා මේ ක්‍රමය වහාම ලංකාවෙන් අකුරා ගන්න අවශ්‍ය වෙනවා. මේ ඇගයීම් වාර පරීක්ෂණ, අවසාන වාර පරීක්ෂණ අයින් කරලා ඔය ඇගයීම් ක්‍රමවලට ලකුණු ලබා දීමේ ක්‍රමවේදය නම් අපේ රටට ගැලපෙන්නේ ඉතාමත්ම අසාර්ථකම. ඒ වගේම දරුවන්ට අසාධාරණයක් සිද්ධ වෙන, අනිත් දරුවන්ට අසාධාරණයක් සිද්ධ වෙන, සමහර දරුවන්ටම අසාධාරණයක් සිද්ධ වෙන අධ්‍යාපන ක්‍රමයක් තමයි ඔකින් බිහි වෙන්නේ. ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.
මම පරිසංස්කරණය ගැන මීට ඉස්සෙල්ලත් කියලා තියෙනවා. ඒ නිසා ඒක අපේ ලෝකෙ දියුණු ක්‍රම තියෙනවා. ඒ ක්‍රම මගින් පාසලෙන් එළියට යන දරුවට හැලෙන දරුවන් හැලෙන්නේ නැතුව සාමාන්‍ය පෙළට යනකොට දරුවෝ හැලෙනවා. සාමාන්‍ය පෙළෙන් ලක්ෂ ගණනක් හැලෙනවා. උසස් පෙළට යනවා. උසස් පෙළෙන් හැලෙනවා. සීමිත පිරිසක් විශ්වවිද්‍යාල යනවා. ඉතින් අන්න ඒවාට ප්‍රතිඋත්තර ප්‍රතිකර්ම යෙදීම තමයි රජයේ වගකීම වෙන්නේ. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ ගැන මීට වඩා දෙමාපියන්ගේ වැඩි අවධානයක් තිබිය යුතුයි කියන කාරණාව මා මේ අවස්ථාවේදී ඉතාමත්ම ඕනෑකමින් කරුණාවෙන් අවධාරණයෙන් යුක්තව ඔබ වෙත සිහිපත් කරනවා. තෙරුවන් සරණයි.